අද 2025 ඔක්තෝබර් මාසේ 1 වෙනිදා. ඒ කියන්නේ ලෝක ළමා දිනයේ දවස. ඉතින් අද තමයි ඔයා පළවෙනියටම මොන්ටිසෝරි ගිහපු දවස. ඉතින් මේ වීඩියෝ එකෙන් කියන්නේ ඒ ගැන. බබාට හොඳ මොන්ටිසෝරිය මොකක්ද කියලා හොයන්න අපි හොරණ වටේම තියෙන හැම මොන්ටිසෝරි එකකටම ගියා. ඉතින් ඒ වලට ගිහිල්ලා ඒවල මොනවද උගන්වන්නේ, ඒවල තියෙන පහසුකම් මොනවාද, බබාට පහසුයිද එතන ඉගෙන ගන්න. ඉතින් ඒ හැම දෙයක්ම බලලා තමයි අපි ඔයාට මේ මොන්ටිසෝරිය සිලෙක්ට් කරගත්තේ පුතේ. ඉතින් අපි හිතනවා මේ ළමා දිනයේ දවසේ ඔයාට අපිට දෙන්න පුළුවන් හොඳම තෑග්ග අපි දුන්නා කියලා පුතේ. ඉතින් මේ ඇඳුම ඇඳගෙන තමයි ඔයා පළවෙනියටම මොන්ටිසෝරි ගියේ. මොකද ඔයාගේ සයිස් එකේ යුනිෆෝම් ඉවර වෙලා තිබුණේ. චොට්ටම් බට්ටිච්චෙක් වගේ ඉන්නේ ඉතින් ඒකනේ. ඉතින් අපි ගියා ඔයාගේ ස්කූල් එකට ඇඩ්මිෂන් පේ කරන්න. මේ තියෙන්නේ බබාගේ ප්‍රී ස්කූල් එක ටම්බල් ටොට්ස් ප්‍රී ස්කූල් ඇන්ඩ් ඩේ කෙයා. ඉතින් බබාලට සෙල්ලම් කරන්න එහෙමත් ගොඩක් දේවල් තියෙනවා මෙතන. ඒ වගේම කැමරා හයි කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ටීචර්ස්ලාත් ගොඩක් ඉන්නවා. ඉතින් අපි හිතුවා මේක තමයි ඔයාට හරියනම තැන කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ දවසක මමයි බබයි ගියා එයාට ඕනි කරන වෝටර් බොටල් ලන්ච් බොක්ස් ඒ ටික අරගන්න. ඉතින් මෙන්න මේ yellow color water bottle එකයි yellow color lunch box එකයි තමයි අපි සිලෙක්ට් කරගත්තේ. ඉතින් මේ සුබ දවස මේ විශේෂ දවස අපි පටන් ගත්තේ පහන පත්තු කරලා බුදුහාමුදුරන්ගේ ආශිර්වාදයත් අරගෙන. ඉතින් අද බබාගේ ජීවිතේ ගොඩාක් වැදගත් දවසක් හින්දා අපි කිරිබත් තිව්වා උදේ. ඉතින් ඒකේ මුල්ම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කළා බබාගේ අතින්ම. ඉතින් බබාගේ ලන්ච් බොක්ස් එක අම්මා රෙඩි කරේ ඔන්න ඔය විදිහට. අම්මා ගෙනුයි තාත්තා ගෙනුයි ආච්චි ගෙනුයි ආශිර්වාද අරගත්ත බබා. ඉවරද එච්චරද? සත්‍යම ලැබේවා. ඒක ගන්න යන සත්‍ය ලබා දෙන ජනප්‍රිය දරුවෙක් වේවා. ඉතින් ස්කූල් බෑග් එකක් දාගෙන හරි ආසාවෙන් සතුටින් ඉතින් ලෑස්ති වෙලා හිටියා යන්න. බබා ප්‍රී ස්කූල් එකට බාර දෙන එක නම් වීඩියෝ කරන්න බැරි වුණා පුතේ. ෆස්ට් ඩේ නිසා ඔයා ටිකක් කලබල වෙලා හිටියේ. ඔයා ඇඬුවේ නැහැ. ඒ වුණාට අර අපි හොයන නිසා ටීචර්ස්ලා කිව්වා අපි දෙන්නට ඉක්මනට එළියට යන්න කියලා. ඉතින් ඔයා ප්‍රී ස්කූල් එකට බාර දීලා අම්මයි තාත්තයි ගියා බෑන්ක් එකට. මොකද ලෝක ළමා දිනේ නිසා තෑගි හම්බෙනවනේ. ඉතින් මේ තියෙන බබාට හම්බෙච්ච තෑගි ටික මේ විදිහට පොත් කට්ටලයක් හම්බුණා. ඊට පස්සේ ලස්සන කොඩයක් හම්බුණා. ඒ වගේම තව සල්ලි ගොඩක් ඉතුරු කරන්න ලස්සන කැටයක් හම්බුණා. ඒ වැඩ කටයුතු ටික ඉවර කරගෙන ඊට පස්සේ අපි ආව ඔයාව ගන්න. ඉතින් ඔය ඉන්න ලස්සනට සෙල්ලම් කර ටීචර්ත් කිව්වා බබා හොඳට සතුටින් ආසාවෙන් අද හිටියා කියලා. මගේ මැනික හොඳට ඉගෙනගෙන හොඳ ගුණ යහපත් දරුවෙක් රටට වැඩදායි දරුවෙක් බවට පත් වෙන්න ඕනි. ඔයත් එක්ක හැමදාම ඔයාගේ අම්මයි තාත්තයි ඉන්නවා පුතේ. අපි දෙන්නම ඔයාට ගොඩාක් ආදරේ පුතේ. ඉතින් ප්‍රී ස්කූල් එකෙන් එළියට ආවට පස්සේ පෙන්නුවා අපි ඔයාට බෑග් එකකින් හම්බෙච්ච තෑගි ටික. ඉතින් හරි ආසාවෙන් කුඩෙත් දිහලගෙන තාත්තත් එක්ක යනවා. ඉතින් අන්න ඔහොම තමයි ඔයාගේ මොන්ටිසෝරි එකේ පළවෙනි දවස ගෙවුනේ. හරි හොඳයිද? මොනවද කෑවේ? මොනවද කෑවේ අද? බනානා කකේ. වෙන මොනවද දුන්නේ ටීචර්ලා? චීස්. පොප්කෝන්. ඇයි දුන්නේ? චොකලට්. එතකොට මට කියන්න දැන් මොනවද කතා කළේ?
අයිෂෝ අමක් නෑ. ඔම යනකොට වාට ටීචර්ලා කියලා දෙයි. හරිද? එතකොට වාට ඉංග්‍රීසි වලින් කතා කරන්න. මේ දැන් හෙටත් මොන්ඩිසෝරි එනවද බබා? ආ. දැන් යන් එහෙනම්.